විමල් සහ නිමල් යන දෙදෙනා ළඟ ඇති ටොෆී ගණන 250කි. විමල් ළඟ නිමල්ට වඩා ටොෆී 70ක් ඇත. දෙදෙනා ළඟ ඇති ටොෆී ගණන වෙන වෙනම සොයන්න. මේ ගාන හදාගන්න විදිහ මම ඉතාමත් සරලව පැහැදිලි කරලා දෙනවා මෙතනදී. මේක පැහැදිලි කරගත්තට පස්සේ කෙනෙක්ට පුළුවන් Tamanට හිතින් උනත් මේ ගාන ඉතා ඉක්මනින් ගොඩනගා ගැනීම හැකියාව තියෙනවා. හරි. ගානේ කියනවා මුලින්ම විමල් සහ නිමල්. එතකොට විමල් සහ නිමල් කියන දෙදෙනා ළඟ විමල් සහ නිමල් යන දෙදෙනා ළඟ තියෙන ටොෆී ගණන 250යි කියලා කියනවා. හරි. ඊළඟට කියනවා විමල් ළඟ නිමල්ට වඩා ටොෆී 70ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මෙතන වැඩිපුර ටොෆී තියෙන්නේ කාටද? විමල්ට. කීයක්ද? නිමල්ට වඩා වැඩිපුර ටොෆී 70ක්. ඒ කියන්නේ නිමල්ගේ තියෙන ටොෆී ගාන කොච්චරද? ඊට වඩා වැඩිපුර ටොෆී 70ක් විමල්ට තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නිමල් ගාව තියෙන ටොෆී 100යි නම් විමල් ගාව තියෙන්න ඕනේ කීයද? 100ට 70 එකතු කරාම 170ක් තියෙන්න ඕනේ. තව උදාහරණයක් ගත්තොත් නිමල් ගාව තියෙන ටොපි 150යි කියලා හිතුවොත් අපි විමල් ගාව තියෙන්න ඕන 150ට 70ක් එකතු කරාම 220යි. ඊළඟට නිමල් ගාව තියෙන ටොපි 60යි කියලා අපි හිතුවොත් එහෙම විමල් ගාව තියෙන්න ඕනේ 60ට 70ක් එකතු කරාම ටොපි 130යි. එතකොට ඔයාලට තේරෙනවා නිමල් ගාව තියෙන ටොෆී ගාන කොච්චරද? ඊට වඩා වැඩිපුර 70ක් තමයි විමල් ගාව තියෙන්නේ. ඒ නිසා යම් අවස්ථාවක විමල්ගේ තියෙන මේ ටොෆී ගානෙන් මේ 70 අයින් කරොත්, ඒ කියන්නේ විමල් ගාව තියෙන වැඩිපුර ටොෆී 70 අයින් කරොත් නිමල්ගේ විමල්ගේ තියෙන ටොෆී ගාන එකිනෙකට සමාන වෙනවා. ඒ කියන්නේ 170න් විමල් ගාව තියෙන ටොෆී 70 අයින් කරොත් ඉතුරු වෙන්නේ විමල් ගාවට ටොෆී 100යි. එතකොට නිමල් ගාවට ටොෆී 100යි. විමල් ගාව තියෙන ටොපි 220න් 70 අයින් කරොත් විමල් ගාව ඉතුරු වෙන ටොපි 150ක්. ඒ වෙලාවේ නිමල් ගාව තියෙන ටොපි 150යි. දෙන්න ගාව තියෙන ටොපි ගන්න සමානයි. විමල් ගාව තියෙන ටොපි 170න් 70 අයින් කරොත් විමල් ගාව ඉතුරු වෙන ටොපි 60යි. ඒ අවස්ථාව නිමල් ගාව ටොපි 60යි. නිසා මේ විමල් ගාව තියෙන වැඩිපුර ටොපි 70 අයින් කරොත් ඔයාලට පේනවා දෙන්න ගාව තියෙන ටොපි ගණන එකිනෙකට සමාන වෙනවා. ඒ නිසා අපිට මෙන්න මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. විමල් හා නිමල් යන දෙදෙනා ළඟ තියෙන ටොෆී ගණන එකතුව අපිට කිව්වා 250යි කියලා. ඒ හින්දා අපි ඊළඟට බලමු විමල් ගාව තිබ්බ වැඩිපුර ටොෆී 70 මේකින් අඩු කරලා 250න් 70ක් අඩු කරපුවාම එනවා 180යි කියලා. දැන් මේ උත්තරින් අදහස් වෙන්නේ මොකද්ද? විමල් ගාව තියෙන වැඩිපුර ටොෆී ටික අයින් කරාම නිමල් සහ විමල් යන දෙදෙනාගේ තියෙන ටොෆී ගන්න සමාන වෙනවා. ඒ සමාන වෙන අවස්ථාවේදී දෙන්නගේ තියෙන ටොෆී වල එකතුව තමයි මේ 180 කියලා කියන්නේ. නිසා අපිට හොයා ගන්න පුළුවන් දෙන්න ගාව තියෙන ටොෆී ගන්න සමාන වෙන අවස්ථාවේ ඒ කියන්නේ විමල් ගාව තියෙන වැඩිපුර තියෙන ටොෆී 70 අයින් කරාම දෙන්න ගාව තියෙන ටොෆී ගන්න සමාන වෙන අවස්ථාව එකතුව 180 නිසා අපි බලමු එක්කෙනෙක්ට එන ටොෆී ගන්න කීය දෙන්න ගාව තියෙන ටොෆී සමාන අවස්ථාවේදී 180 බෙදීම 2 සමානයි උත්තරේ. ඒ නිසා අපි ලියා ගන්නවා දෙදෙනා ගාව තියෙන ටොෆී ගන්න සමාන අවස්ථාවේදී විමල් ගාව තියෙන්න පුළුවන් ටොෆී 90ක්. ඒ වගේම තමයි නිමල් ගාව තියෙන්න පුළුවන් ටොෆී 90ක්. හරි. ඊළඟට ගාන කියන්නේ මොකද්ද? මම කලිනුත් කිව්වා විමල් ගාව තියෙන ටොෆී ගණන වැඩි කොච්චරක්ද? නිමල් ගාව තියෙන ටොෆී ගණනට වඩා වැඩිපුර 70ක් විමල් ගාව තියෙනවා. ඒ නිසා මේ වැඩිපුර 70 කාටද එකතු කරන්න ඕනේ? නිමල්ටද විමල්ටද? අපි එකතු කරන්න ඕනේ විමල්ට තමයි ඒ වැඩිපුර 70 එකතු කරන්නේ. මොකද නිමල්ට වඩා වැඩිපුර 70ක් තමයි විමල්ට තියෙන්නේ. ඒ නිසා අපිට දැන් උත්තරේ ගන්න පුළුවන්. ඒ නිසා විමල් ගාව තියෙන ටොෆී ගන්න සමානයි කීයද? 90 ධන 70 සමානයි 160යි. නිමල් ගාව තියෙන ටොෆී ගණන 90ම තමයි. ඔන්න අපිට උත්තරේ ආවා කීයද?
විමල් ගාව එහෙනම් ටොෆි 160ක් තියෙනවා. නිමල් ගාව ටොෆි 90ක් තියෙනවා. එතකොට මේ දෙකේ වෙනස ගත්තත් ඔයාලට පේනවා 160න් 90ක් අඩු කරපුවාම කීයද? වෙනස 70යි. ඒ නිසා 70ක් වැඩිපුර නිමල්ට වඩා 70ක් ටොෆි 70ක් වැඩිපුර විමල්ට තියෙනවා. ඒ වගේම තමයි මේ 160යි 90 එකතු කරලා බලන්න ඔයාලට පේනවා දෙන්න ගාව තියෙන ටොෆි ගණන එකතුවත් 250ක් එනවා. ඒ නිසා උත්තර දෙක සමයි. මොකද්ද වෙන්නේ? විමල් ගාව ටොෆි 160යි නිමල් ගාව ටොෆි 90ක් තියෙනවා.